අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට මම ට්‍රැවල් විත් රවි YouTube channel එක ඉස්රායෙල් වල සිට අද මම අදහස් කරන ඔයගොල්ලන්ට ගෙන එන්නට මගේ ට්‍රැවල් වීඩියෝ වලට අමතරව විශේෂයෙන්ම රැකියා සම්බන්ධව අලුතෙන්ම වෙබ් එකට දාලා තියෙන ඩීටේල් සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් කිරීමක් කරන්න. මොකද ගොඩක් දෙනෙක් මගෙන් විමසුවා ඉස්රායෙල් වලට එන්න මොනවාද මේ දවස්වල තියෙන වේකන්සි තියෙන මොන රැකියා සඳහාද එන්නට පුළුවන් කියලා ගොඩක් දෙනා මගෙන් අහලා තිබ්බා. ඒ වගේ මගේ YouTube channel එකෙත් වෙන වශයෙන් පුද්ගලිකව මැසේජ් කරලා ගොඩක් අය අහලා තිබ්බා. ඒ නිසා මම අදහස් කරා ඔයගොල්ලන්ට මේ විශේෂයෙන්ම දැන් වෙබ් එකට දාලා තියෙන රැකියා කාරණා දෙකක් යටතේ විස්තර ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා මම ට්‍රැවල් විත් රවි මේ වීඩියෝ එක අවසානවතුරු රැඳී සිටින්න කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ සියලුම රැකියා කාණ්ඩ යටතේ සවිස්තර විස්තරයක් මේ කතා බහදී මම මේ ඉදිරිපත් කිරීමේදී ඔයගොල්ලන්ට ගේන්නට අදහස් කරනවා. ඒ නිසා මග නොහැර වීඩියෝ අවසානයේ තෙක් රැඳී ඉන්න කියලා ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි බලමු මොනවාද විශේෂයෙන්ම මේ දවස්වල වෙබ් එකට දාලා තියෙන රැකියා පුරප්පාඩු රැකියා අවස්ථාවන් මොනවාද කියලා. කලින් වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉස්රායෙල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ තුන්වන අදිරේ ජෙනරල් රිනෝවේෂන් වර්ක් ඒ කියන්නේ මීට අදිර දෙකකින් මේ සම්බන්ධව මම හිතන්නේ රැකියාව සඳහා ඉල්ලුම් කරා. දැන් මේ තුන්වන අදිරේ ජෙනරල් රිනෝවේෂන් වර්ක් කියන කැටගරි එක යටතේ තමයි කාණ්ඩ යටතේ දැන් ඔබට පුරප්පාඩු සඳහා අයදුම් කරන්නට පුළුවන්. ඉතින් සතුටින් දන්වා සිටිනවා මේ සම්බන්ධව renovation work ඒ වගේම ceramic tiling work plastering work ඔයගොල්ලෝ දන්න රාජකාරී මේ renovation work යටතේ තියෙන ceramic tiling work plastering work රැකියා සඳහා renovation work යටතේ රැකියා සඳහා අයදුම් කිරීමට දැන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මේ රැකියා කාණ්ඩ මොනවාද තවත් දුරටත් සවිස්තරාත්මකව. ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන් පොදු ජෙනරල් රිනෝවේෂන් වර්ක් යටතේ මේ සම්බන්ධව කාණ්ඩගත කරලා තියෙනවා තව දුරටත්. ඒ සම්බන්ධව කියනවා නම් ඒ රැකියාවන් විදුලි පේනු සවි කිරීම ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් සයිඩ් එකට ඉලෙක්ට්‍රිෂියන් රාජකාරිය සම්බන්ධව ඒ වගේම පොටි ඇදීම බ්ලොක් ගල් භාවිතා කරමින් බිත්ති බැඳීම හා ජිප්සන් බෝඩ් භාවිතා කරමින් ශාලා සකස් කිරීම වෙන් කිරීම ජිප්සන් බෝඩ් with partition. ඒ කියන්නේ partition work වගේ ඔයගොල්ලෝ දන්නවා මේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ තියෙන කාණ්ඩ තමයි මේ සඳහා අයදුම් කරන්නට රැකියාව වන් ඕපන් වෙලා තියෙන්නේ. ඒ වගේම සෙරමික් ටයිල් වැඩ. ඒ කියන්නේ ටයිල් වර්ක් යටතේ සෙරමික් ටයිල් වර්ක්. ඒ වගේම කපරාරු වැඩ ප්ලාස්ටරින් වර්ක්. ඔය රැකියා කාණ්ඩ තුන යටතේ ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට ඔයාලට පළපුරුද්දක් තියෙන අයට අයදුම් කරන්නට පුළුවන්. අපි බලමු මූලික සුදුසුකම් මොනවාද කියලා. එතකොට වයස අවුරුදු 25ත් 45ත් අතර වෙන්න ඕන. තෝරා ගන්න රැකියා කාණ්ඩට අදාළව මනා දක්ෂතාවයක් සහ පළපුරුද්දක් තියෙන්නට ඕන. ඒ කියන්නේ ඒ සම්බන්ධව දක්ෂතාවයයි නිපුණත්වය වගේම පළපුරුද්දක් තියෙන්නට ඕන. වසර 3කට වඩා වැඩි කාල සීමාවක් සහිත වළංගු ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. වසර 3කට වඩා වැඩි කාල සීමාවක් සහිත ඔයගොල්ලන්ට ඉදිරියට තියෙන්න ඕන වළංගුතාවයේ ඔයගොල්ලෝගේ પાස්පෝර්ට් එකේ. ඒ වගේම අයදුම්කරු මීට ඉහතදී ඊශ්‍රායෙල් රටේ සේවය කර නොමැති විය යුතුයි. අනිවාර්යෙන්ම ඔබ ඊශ්‍රායලයේ මීට පෙර රැකියා කර නොමැති විය යුතුයි. දෙමාපියන් ඒ වගේම බිරිඳ එක් කුසපන් සහෝදර සහෝදරයන් හා දරුවන් ඊශ්‍රායලයේ සේවය කිරීම හෝ එහි පදිංචි පුරවැසියන් නොවීම. මේ යටතේ කියන්නේ තමන්ගේ ළඟම දෙමාපියන් එබැවින් බිරිඳ එක් කුසපන් සහෝදර සහෝදරයන් හා දරුවන් ඊශ්‍රායලයේ සේවය කිරීම හෝ ඒ පදිංචි පුරවැසියන් නොවීම තමයි ඒගොල්ලෝ බලන්නේ. අනිත් මේ එක විදිහට විශේෂත්ව විදිහට ඊශ්‍රායලය තුළ පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වයන් අනුව සේවය කිරීමට සුදුසු මනා කායික සහ මානසික තත්ත්වයකින් යුක්ත විය යුතුයි. ඒගොල්ලෝ දන්නවා ඒ සාමාන්‍යයෙන් හොඳ මෙන්ටල් මානසික සෞඛ්‍යයකින්
ඉන්න ඕන. මේ වගේම දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් අනුව සේවය කිරීමට අනිවාර්යයෙන්ම බැඳිලා සිටින්න ඕන. මේ Tamanට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම නිදන්ගත රෝග සමාජ රෝග වලින් තොර පුද්ගලයෙක් වෙන්න විශේෂයෙන් මම මේ දේවල් කියන්නේ. මොකද දැන් සමහරව අහනවනේ මොනවාද අපිට බලන්නේ මොනවාද කියලා. ඉතින් සමහරලාට මේ තියෙන හැම දෙයක්ම මම වෙම්මේ වශයෙන් කියවන්නේ ඔයගොල්ලන්ට සුදුසු නම් ඔයගොල්ලෝ බලන්න ඕන මෙන්න මේවත් Tamanට සුදුසුකම් සපුරලා තියනවාද කියලා. ඒ නිසා මම වැඩිදුරටත් මේ සම්බන්ධ එකින් එක ඔයගොල්ලන්ට සවිස්තරාත්මක ගෙනවා. විස්තර ඉදිරිපත් කරනවා. ඒ වගේම චෝදනා වලින් තොර පිරිසිදු පොලිස් නිෂ්කාශන වර්තාවක් තිබිය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්න පොලිස් රිපෝට් එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට තියෙන්න ඕන චෝදනාවෙන් තොර වෙන්න ඕන. ඒ වගේම වසර 10ක් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර යුතු තිබිය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සම්බන්ධව 10 ශ්‍රේණිය වසර 10ක්වත් පාසල් අධ්‍යාපනය තිබුණා නම් ඇති. ඒ කියන්නේ O level තිබීම අවශ්‍ය නැහැ. ඒ නිසා පාස් වීම අවශ්‍ය නැහැ. මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමකින් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජෙනරල් දැනුමක් සාමාන්‍ය දැනීමක් ඉංග්‍රීසි සම්බන්ධව තියෙන්නට ඕන. ඒ වගේම ඉහත රැකියා කාරණයෙන් යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හෝ සංස්කරණ ක්ෂේත්‍රයේ මීට පෙර අවස්ථාවන්හිදී අවසන් කුසලතා පරීක්ෂණයට සහභාගී වී ඉන් අසමත් වූ පුද්ගලයන් නැවත අයදුම් කිරීම සඳහා සුදුසුකම් නොලබයි. ඒ කියන්නේ මීට පෙර මේ ක්ෂේත්‍රයේම රැකියාවන් වලට අයදුම් කරලා ඒ තමන් අවසන් කුසලතා පරීක්ෂණයට සහභාගී වෙලා අසමත් වුණා නම් ඒගොල්ලන්ටත් මේකට ඉදිරිපත් වෙන්නට බෑ. ඒ හින්දා මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඔයගොල්ලන්ට අයදුම් කරන්න පුළුවන් කට්ටිය කවුද බැරි කට්ටිය කවුද කියලා. ඒ වගේම වෙනත් රැකියා කාරණයක් යටතේ අයදුම් කර පූර්ව කුසලතා පරීක්ෂණයට පෙනී සිටින ලද අයදුම්කරුවන් ඊශ්‍රායල් රජයෙන් තමාගේ කැමැත්ත මත නම ඉවත් කළ බවට. ඒ කියන්නේ රිමූව් කරා නම් කාර්යාංශයෙන් අපිට විදේශ විවෘත කාර්යාංශයෙන් ලබා දෙන ලිපියක් හෝ කෙටි පණිවිඩයක් සතු යුතුයි. ඒ කියන්නේ තමන් ඊට වෙනත් රැකියා කාණ්ඩවලට අයදුම් කරලා ඒ පරීක්ෂණ වල පෙනී ඉඳලා ඒ අයදුම්කරුවන්ට ඊශ්‍රායල් රජයෙන් තමයි කැමැත්ත මත තම නම ඉවත් කරා කියලා තියෙන ලෙටර් එකක් අනිවාර්යයෙන්ම තමුන් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. අටුප සම්බන්ධව කතා කරන කලසීලු දෙනාම ගොඩක්ම ඒ සම්බන්ධව ගොඩක්ම හොයා බලනවා අහනවා වැටුප කොච්චරද කියලා. ඉතින් ඒ හින්දා මේ රෙනොවේෂන් කාණ්ඩය යටතේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 1520ක් සහ අතිකාල දීමන. ඉතින් සාමාන්‍යයෙන් ගණන් බැලුවොත් එහෙම ලක්ෂ 4මාරකට 5කට කිට්ටු වෙන වැටුපක් ඔයගලන්ට ගන්නට පුළුවන් බේසික් සැලරි විදිහට. ඒ වගේම ඕවර් ටයිම් ඒ කියන්නේ අතිකාල දීමනාවන් අතිකාල සේවය නැතිව. ඒ කියන්නේ ඔයාලා අතිකාල සේවය කරොත් ඕවර් ටයිම් දවසකට පැය කිහිපයක් ඔයාලා කරොත් මම හිතන්නේ මේ පඩිය තවත් ඩොලර් 400කින් 500කින් වගේ ඔයගලන්ට වැඩි කර ගන්නට පුළුවන්. ඉතින් මම දන්න විදිහට මේ කාණ්ඩයටතේ දැන් රැකියා කරන ගොඩක් මගේ මිතුරන් මට ප්‍රකාශ කරා ඒගොල්ලෝ ඕවර් ටයිම් උත් කරලා මාසෙකට ශෙකල් 7000ක් ඊශ්‍රායල් සල්ලි වලින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 6කට වැඩි වැටුපක් මේ වෙනකොට ඒගොල්ලෝ ගෙවල් වලට කෙලින්ම යවනවා කියලා. ඒ නිසා එහෙම බැලුවොත් අපිට මේ හොඳ සැලරි එකක් මේ සඳහා ගෙවනවා. ඒක තමයි ක්‍රියාපාටිය ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මුල ඉඳන්ම මම හැම එකක්ම කියුවේ ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එක බැලුවා නම් හැම ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන හැම විස්තරයක්ම ඔයගොල්ලන්ට දැනගන්නට පුළුවන්. ඒත් වගේම හෙත සුදුසුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන් පමණක් වෙබ් සැපදී ඔස්සේ ලියාපදිංචි වෙන්න ඕන. එහෙම නැත්නම් මූලික සුදුසුකම් පරීක්ෂා සඳහා පැමිණීමට දිනයක් සහ වේලාවක් කෙටි පරිවර්තනයක් මගින් SMS එකක් මගින් දැනුම් දෙන අතර ඔබ විසින් රැගෙන යුතු ලිපි ලේඛන එම කෙටි පරිවර්තනය මගින් දැනුම් දෙනු ඇත. ඒ කියන්නේ ඔබට SMS එක මාර්ගයෙන් තමයි සියලුම මේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ සහ රැගෙන යුතු දේවල් සම්බන්ධ දැනුම් දීමක් සිදු කරනු ලබන්නේ විදේශ වැඩිහිටි කාර්යාංශය මගින්. එම සම්මුඛ පරීක්ෂණය සඳහා නියමිත වේලාවට ඔබ සහභාගී විය යුතුයි. වේලාවට පංචුලි ටික අපි වැදගත් වෙනවා. ඒ නිසා කලට වේලාවට තමු ඒවා සඳහා සහභාගී විය යුතුයි. ඒ වගේම මූලික පරීක්ෂණයෙන් ඔබ සුදුසුකම් ලැබුවහොත් పూర్ව කුසලතා පරීක්ෂණයක් සඳහා කැඳවීම් සිදු කරන අතර එම පරීක්ෂණය සමත් වී ඊශ්‍රායල් පීබා ආයතනයේ අනුමත කරන අයවලුන් පමණක් අවසන් කුසලතා පරීක්ෂණයට ඊශ්‍රායල් පරීක්ෂණ කණ්ඩායමගේ සහභාගීත්වයෙන්
සුදුසුකම් ලබයි. ඒ කියන්නේ මූලික පරීක්ෂණයෙන් ඔබ සුදුසුකම් ලැබුවොත් අනිවාර්යයෙන්ම පීබා ආයතනයෙන් දැනුම් දීමක් සම්බන්ධව අනුමත කරන ආයවලුන් සම්බන්ධ අයට විතරයි අවසන් කුසලතා පරීක්ෂණයට ඊශ්‍රායල් පරීක්ෂකවරුන් කණ්ඩායම් මගින් මේ අවසන් පරීක්ෂණයේ සුදුසුකම් ලබන්නේ. ඊට පස්සේ කියනවා මේගොල්ලෝ පරීක්ෂණ කණ්ඩායම ඉදිරියේ පවත්වන ලද අවසන් කුසලතා පරීක්ෂණයෙන් සමත් වූවන් පමණක් ඊශ්‍රායල් පීබා ආයතනය මගින් ලොතරැයි දිනුම් මැදීම සඳහා ඇතුළත් කරන අතර එමගින් තේරීපත් වන රැකියා අයදුම්කරුවන් සහ තේරීපත් නොවන අයදුම්කරුවන් කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කිරීම බඳවා ගැනීම සාමාන්‍ය අංශය මගින් සිදු කරනු ලබයි. කොන්ත්‍රාත් කාල සීමාව ගැන කතා කරනවා නම් කොන්ත්‍රාත් කාල සීමාව මාස 63ක්. ඒ කියන්නේ සාමාන්‍ය වසර 5යි මාස 3ක් විතර වගේ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ කාල සීමාවක් තියෙනවා මේ කොන්ත්‍රාත් කාල සීමාව. සාමාන්‍ය කෙනෙකුට බැලුවොත් පළවෙනි වසර තියෙන වසර 4යි මාස 3ක්. නමුත් මෙහි කෙලින්ම අවුරුදු 5යි මාස 3ක් කියව නැත්තම් කොන්ත්‍රාත් කාල සීමාව මාස 63ක් දක්වා කාලයක් තියෙනවා. ඒ සඳහන් කරුණු හා කොන්දේසි ඊශ්‍රායල් රාජ්‍යයේ තීරණය මත වෙනස් විය හැකි බවද කරුණාවෙන් සලකන්න. සමහර දේවල් ඕල්ටර්නේෂන්ස් යම් වෙනස්කම් ඒවා ඊශ්‍රායල් රජයෙන් දැනුම් දෙන අනුව වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම විශේෂයෙන්ම සැලකිය යුතු වෙබ් සම්බන්ධී අයදුම් කිරීමට මූලික සම්මුඛ පරීක්ෂණ, පූර්ව කුසලතා පරීක්ෂණ, අවසන් කුසලතා පරීක්ෂණ සහ ලොතරැයි ක්‍රමවේද තෝරා ගැනීම වැනි කිසිදු කරුණක් සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ගෙවීම සිදු නොකළ යුතු අතර කාර්යාංශය විසින් ඔබ දැනුවත් කරනු ලබන සේවා ගාස්තු සහ කාර්යාංශයේ අනුමත ලියාපදිංචි ගාස්තු ආදිය පමණක් ගෙවීමට තමන් විසින් මඟ බලාගත යුතුයි. ඒ කියන්නේ කිසිම පුද්ගලයෙකුට මේ පරීක්ෂණ සඳහා කිසිම මුදලක් තමන් ගෙවිය යුතු නැහැ. නමුත් කාර්යාංශයේ විදේශ සේවා කාර්යාංශයෙන් දැනුවත් කරන ඒ රජයට අය යුතු ඒ සේවා ගාස්තු සහ කාර්යාංශ ගාස්තු විතරයි ඔයගොල්ලෝ ගෙවන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම මේ සම්බන්ධව බඳවා ගැනීම අංශයෙන් ඔයගොල්ලන්ට වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්. ඉතින් යාළුවනේ මේ තමයි රෙනොවේෂන් වර්ක යටතේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද කියලා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලමු ඊළඟට තවත් කාණ්ඩයක් යටතේ ඔයගොල්ලන්ට රැකියා අයදුම් කරන්න පුළුවන් ඒවට තියෙන සුදුසුකම් මොනවාද කියලා. හොඳයි අපි බලමු ඊළඟට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා නැවතත් කාණ්ඩගත කරලා තියෙන රැකියාවන් මොනවාද? කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 4ක් යටතේ ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. කම්බි නවන්නන්, අයන් බෙන්ඩර්ස්, බා බෙන්ඩර්ස්, ඒ වගේම ටයිල් මේසන් වරුන්, ටයිල් මේසන්ස්, කපරාරු මේසන් වරු, ඒ කියන්නේ ප්ලාස්ටරින් මේසන්ස්, කපරාරු සම්බන්ධව වැඩ කරන මේසන් වරු, පෙදරේරු වරුන්, ඒ වගේම ෂටරින් වඩු කාර්මිකයන්, ෂටරින් කාපෙන්ටර්ස්, ඒ කියන්නේ කාපෙන්ටර් පෙදරේරු සම්බන්ධව වැඩ කරන්න පුළුවන් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්න මේ කියන කාණ්ඩ 4 යටතේ තමයි පුරප්පාඩු පවතින්නේ. කම්බි නමන්නන්, ටයිල් මේසන් වරුන්, කපරාරු මේසන් වරුන් සහ ෂටරින් වඩු කාර්මිකයන්. ඉතින් මේ කොටස් රැකියා කාණ්ඩ 4 යටතේ තමයි කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වෙබ් එකේ මේ වෙනකොට රැකියා පුරප්පාඩු වලට ඔයගොල්ලන්ට ඔන්ලයින් අයදුම් කරන්නට පහසුකම් සලසලා තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඉක්මන් කරන්න වෙබ් එකේ කාල සීමාව අවසන් වෙනකොට ප්‍රථම මේ සඳහා ඉදිරිපත් තමන්ගේ අයදුම්පත ඔන්ලයින් අයදුම් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි බලමු මූලික සුදුසුකම් මොනවාද කියලා මේ රැකියා කාණ්ඩ යටතේ ඔයගොල්ලන්ට ඉල්ලන්නට තියෙන මූලික සුදුසුකම්. වයස අවුරුදු 25ත් 45ත් අතර වෙන්න ඕන මේ කාණ්ඩ යටතේ. වෙනසක් නැහැ. කලින් රෙනොවේෂන් වර්ක් එක වගේම තමයි. ඒ වගේම තෝරා ගන්න රැකියා කාණ්ඩයට අදාළව මනා දක්ෂතාවය සහ පළපුරුද්දක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ වගේම කලින් කිව්වා වගේ තමන්ට වළංගු ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්නට ඕන. අයදුම්කරු මීට ඉහතදී ඊශ්‍රායල් රටේ සේවය කර නොමැති විය යුතුයි. දෙමාපියන් බිරිඳ හෝ දරුවන් ඊශ්‍රායලයේ සේවය කිරීම හෝ එහි පදිංචි පුරවැසියෙක් නොවීම මම කලින් සඳහන් කරපේ කියන සුදුසුකම් ටික සපුරන්නට ඕන. ඒ වගේම කලින් කිව්වා වගේ මගේ වීඩියෝ එකේ
කිව් විදිහටම ඒ දේශ ගුණික කාලගුණික තත්ත්වයන් වලට වැඩ කරන්නට පුළුවන් හොඳ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් හෙබි අයවලුන් වෙන්න ඕන. ඒ වගේම නිදන්ගත රෝග සමාජ රෝග වලින් තොර පුද්ගලයන් වෙන්නට ඕන. චෝදනා වලින් තොර පිරිසිදු පොලිස් නිෂ්කාසන වාර්තාවක් තියෙන්නට ඕන. ඒ වගේම මේකෙත් කියන වසර 10ක් පාසල් අධ්‍යාපනයේ සපුරලා තියෙන්න ඕන. කලින් එකීම වගේ තමයි. ඒ වගේ මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තමයි මේකෙත් බලන්නේ. ලොකු ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. ඉහත රැකියා කාණ්ඩයන්ගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් මීට පෙර අවස්ථාවන්හිදී අවසන් කුසලතා පරීක්ෂණයට සහභාගී වී ඉන් අසමත් වූ පුද්ගලයන් නැවත අයදිම් කිරීම සඳහා සුදුසුකම් නොලබයි. ඒක විශේෂයෙන්ම කියනවා. ඒ කියන්නේ මින් පෙර මේ සම්බන්ධව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවසන් කුසලතා පරීක්ෂණයට සහභාගී වෙලා ඉන් අසමත් වෙච්ච කට්ටියට ෆේල් වෙච්ච කට්ටියට අයදුම් කරන්නට අවස්ථාවක් නැහැ කියන එක තමයි ඒගොල්ලෝ සුදුසුකම් ලබන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒ වගේම මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති දැන් නැත්තම් ගොඩක් අයවලුන්ට තියෙන මොන ක්ෂේත්‍රය යටතේද අපිට මොන කන්ඩිෂන්ස් යටතේද සීමා මායි මොනවාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මම මගේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්නට රැඳී සිටින්න කියලා ඔයගොල්ලන්ට මේ රැකියා කාණ්ඩ සඳහා සවිස්තරාත්මක විස්තරයක් මම ගෙන හැර දැක්වුවේ. ගොඩක් අයට කාර්ය බහුලත්වය නිසා ඔන්ලයින් ගිහිල්ලා මේ දේවල් සම්බන්ධ විස්තර හොයන්න බලන්න කාලේ නැති නිසා මම හිතුවා අදහස් කරා ඔයගොල්ලන්ට උදව්වක් වශයෙන් මගේ travel with Ravi YouTube channel එක හරහා මේ සම්බන්ධව සවිස්තරාත්මක විස්තරයක් ගෙන එන්නට. ඉතින් ඒ නිසා තමයි මම මේ රැකියා කාණ්ඩ දෙක සම්බන්ධව ඒ රැකියාවලට අයදුම් කරන ආකාරයන් සවිස්තරාත්මක මේ විදිහට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න අදහස් කරේ. මේ සියලුම දේවල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායල් රජය මගින් නිකුත් කරන ලද නියෝග සහ කන්ඩිෂන්ස් ඒ දැනුම් දීලා තියෙන නිවේදන. ඒ වගේම මාසික වැටුප ඇමරිකානු ඩොලර් 1644ක් වෙනවා. මේකේ තවත් ඇමරිකන් ඩොලර් ප්‍රමාණය වැඩි. කලින් එකේ 1500ක් කියව මේකේ 1644ක් වෙනවා. මේ කන්ස්ට්‍රක්ෂන් එකේ කැටගරියේ තවත් රැකියාව සඳහා ලැබෙන වැටුප වැඩි. එතකොට ඔයගොල්ලෝ දන්නවා 1644ක් වෙද්දී ලක්ෂ 5කට විතර වගේ කිට්ටු වෙන මුදලක් 4.5 අතර දැන් තියෙන ඩොලර් එකේ රේට් එක අනුව ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේ මුදලක් ඔයගලන්ට ලැබෙනවා. ඊට අමතරව අතිකාල දීමන ඕවර් ටයිම්. ඉතින් කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් මිතුරුන් මට කියනවා ඒගොල්ලන්ට OT තියෙනවා රේට්ස් හොඳයි. ඒගොල්ලන්ට OT පැය දවසට 3-4ක් 5ක් 6ක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ කාලගුණික තත්ත්වයන් අනුව මෙහි දැන් හවස් වෙනකොට මේ අවස්ථාව වෙනකොටත් හවස 5 විතර වෙලා නමුත් හොඳට ඉර එළිය තියෙනවා. ඉතින් ඒ නිසා ඊශ්‍රායල් වෙලාවෙන් වැඩ කරගන්න පුළුවන් වෙලාව සමහරට 7-8 වෙනකන් මේ මගේ නිවස ඉදිරි පිටත් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් තියෙනවා. ඉතින් මට පේනවා වැඩ කරන ඒගොල්ලෝ රෑ 7 විතර වෙනකන් 7-8 වෙනකන් සමහරලාටත් ලයිට් දාලාත් ඒගොල්ලෝ වැඩ කරනවා. ඉතින් නිසා OT කරගන්නට පුළුවන් මේ කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රයේ නිසා තමුන්ට මේ ක්ෂේත්‍රයේ ඇමරිකානු ඩොලර් 1644ක් සහ අතිකාල දීමනාවන් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම කොන්ත්‍රාත් කාල සීමාව මේකෙත් රෙනොවේෂන් වර්ක් එකේ වගේම තමයි මාස 63ක් වෙනවා. ඒ නිසා ඔයගලන්ට අවුරුදු 5කට වැඩි කාල සීමාවක් සමාස 3ක 5ක් සමාස 3ක වගේ කාල සීමාවක් මේ කොන්ත්‍රාත් කාල සීමාව වෙනවා. ඒ වගේම මේකෙත් මම නැවතත් ඔයගලන්ට කියන්න උත්සාහ කරන්න මගේ වීඩියෝ එකේ මුලට ගිහිල්ලා ඔයගලන්ට බලන්නට පුළුවන්. ඒ කියපු සුදුසුකම්ම තමයි සපුරන්නට තියෙන්නේ. ඒ වගේම SMS වලින් ඔයගලන්ට ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් මේ සම්බන්ධව ඔයගොල්ලෝ ඔන්ලයින් ඔයගොල්ලෝ රෙජිස්ටර් වුණාට පස්සේ එතෙන් පටන් ඉදිරි කටයුතු සෑම දෙයක්ම සිදු වෙන්නේ SMS මාර්ගයෙන්. ඉතින් ඒ නිසා ඔයගලන්ට ඉතාමත් පහසුයි SMS මාර්ගයෙන් ඔයගලන්ට ඒ හැම දෙයක්ම ඉන්ටර්විව් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ වේලාවන් ස්ථානයන් සම්බන්ධව සහ රැගෙන ආයුතු දේවල් ඔබ කළ යුතු දේවල් සියල්ලක්ම ඔයගලන්ට ඉන්ස්ට්‍රක්ෂන් ඔයගොල්ලෝගේ පෞද්ගලික දුරකථන වලට SMS මාර්ගයෙන් යවත් කාලනි කරනවා. ඒ නිසා යාළුවනේ ඔයගොල්ලෝ සියලුම දෙනාට රැකියාවන් සම්බන්ධව ඉන්ටර්විව් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ වේලාවන් ස්ථානයන් සම්බන්ධව සහ රැගෙන ආයුතු දේවල් ඔබ කළ යුතු දේවල් සියල්ලක්ම ඔයගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ෂන් ඔයගොල්ලෝගේ පෞද්ගලික දුරකථන වලට SMS මාර්ගයෙන් යවත් කාලනි කරනවා. ඒ නිසා යාළුවනේ ඔයගොල්ලෝ සියලුම දෙනාට රැකියාවන් සම්බන්ධව
මම හිතන්නේ මේ සම්බන්ධව විස්තරය පැහැදිලි ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකෙදිත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මූලික සම්මුඛ පරීක්ෂණ, පූර්ව කුසලතා පරීක්ෂණ, අවසන් කුසලතා පරීක්ෂණ සහ ලොතරැයි ක්‍රමවේදය ඔස්සේම තමයි තෝරා ගැනීම වැනි සිදු කරන්නේ තෝරා ගැනීම. ඉතින් මෙතනදිත් කියනවා මේ හැම දෙයක් සඳහාම තෝරා ගැනීමේදී ඔබ කිසිම අයවලකට මුදල් ගෙවීම සිදු කළ යුතු නැහැ. ඉතින් නිසා ඒක තහනම් ඔබ කාටවත් මුදල් ගෙවන්නේ නැතුව තමයි මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ පෙනී සිටින්නට ඕන. ඒ වගේම කාර්යාංශය විසින් ඔබ දැනුවත් කර අය කරනු ලබන සේවා ගාස්තු සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් ගෙවීමට තමයි වග බලාගත යුතු කියලා දැනුම් දෙනවා. වැඩබල කළමනාකරු බඳවා ගැනීම සාමාන්‍ය ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ තමයි මේ නිවේදනය ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කලින් රෙනොවේෂන් වර්ක් එකේ වගේම කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලාට මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යටතේ ඔයගොල්ලන්ට දීලා තියෙන ක්‍රයිටීරියා එක මොකක්ද, මොන කාණ්ඩ යටතේද මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඒ නිසා මගේ වීඩියෝ එක මුල සිට අග දක්වාම බැලුවොත් ඔයගොල්ලන්ට රැඳී සිටියා නම් මේ සම්බන්ධව සියලුම විස්තර ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මම ඔබට සුබ පතනවා ඔයගොල්ලෝ ඉතාමත් ඉක්මනින් මේ සඳහා යෙදුම් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් ඔයගොල්ලන්ට ඉතා ඉක්මනින්ම ඊශ්‍රායල් දේශයේ මේ සුද්ධ දේශයේ රැකියාවන් සඳහා පැමිණ ඔයගොල්ලෝගේ පවුල් දරුවන් හැම දිනාට දෙමාපියන් හැම දිනාටම ඔයගොල්ලන්ට සහයෝගය දෙන්න, ඒ වගේම ඔයගොල්ලන්ට උදව් කරන්න, ඔයගොල්ලන්ට ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් ඔයගොල්ලන්ට මාසපතා වෙන් කරන්න පුළුවන් හොඳ සාධාරණ වැටුපක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ලංකාවේ අපි දන්නා මේ තියෙන ආර්ථික උද්දමනය සහ ආර්ථික තත්ත්වයේ කඩාවැටීමත් එක්ක ගොඩක් වෙලාවට මොන රැකියාව කරත් ඔයගොල්ලන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට හොඳම අවස්ථාවක් ඇත්තට වශයෙන්ම කියනවා නම් ලංකාවේ ලක්ෂ 5ක 6ක රැකියාවක් කරලා ගන්න උපයන්න අද කීප දෙනෙකුට තමයි එහෙම කරගන්න පුළුවන් සාමාන්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන් වලදී. ඒ නිසා ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් 10 ශ්‍රේණිය දක්වා සමත්. නමුත් ඔබ මේ කියන්නා වූ රාජකාරීන් මේ කන්ස්ට්‍රක්ෂන් සහ මේ රෙනොවේෂන් වර්කර්ස් යටතේ ඔබ දක්ෂයෙක් නම්, ඔබ පළපුරුදු හැකියාවක් තියෙන කෙනෙක් නම් ඔබටයි මේ අවස්ථාව ඉතාමත් ඉක්මනින් slabf.lk විදේශ නිර්ති කාර්යාංශයේ වෙබ් එකට ගිහිල්ලා ඉක්මනින් රෙජිස්ටර් වෙන්න කියලා මම ඔබ හැමදෙනාට මතක් කරලා සිටිනවා. වගේම ඔයාලට තව දෙයක් දැනුවත් කරන්නට ඕන. මේ විශේෂයෙන්ම මේ දවස්වල ගොඩක් අය අහන දෙයක් තමයි, අදත් ගොඩක් අය අහුවා යුද්ධ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මමත් මේ වෙනකොට වසර 4කට ආසන්න කාලයක් ඊශ්‍රායලයේ රැඳී සිටිනවා. ඉතින් මම රාජකාරී කරන කාලය සීමාව තුළදී යුද්ධය පැවතුණා. දරුණු ලෙසටම හමාස් සහ හිස්බුල්ලා සටන්කාමිත් එක්ක, ඒ වගේම ඉරානයේ පිටුබල්ල ලබන සියලුම යුද්ධ පෙරමුණේ සමග ඊශ්‍රායලය තනිව සටන් කරනවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම ගොඩක් මෙහි ඊශ්‍රායලය ආරක්ෂිතයි. මේ අවස්ථාව වෙනකොටත් යමනෙන් ප්‍රහාර දිහත් මිසයිල් ප්‍රහාර දිහත් කරන, නමුත් ඒ සියලුම දෙයට සාර්ථකව ආරක්ෂිතව ඉන්නට පුළුවන් පසුබිමක් මෙහි තියෙන ආරක්ෂක සැලැස්මෙන් තියෙනවා. ඒ නිසා හැම පැත්තෙම අපි ආරක්ෂිතයි. ඒ නිසා බය වෙන්න කාරණාවක් නැහැ. ඔයගොල්ලන්ට චකිතයක් තියාගන්න බෑ යුද්ධෙ තිබ්බ කිව්වත්. අපිට ඇත්තටම පුදුමාකාර හිතට බයක් නොදැනෙන තරමට ආරක්ෂාවක් මෙහි තියෙනවා. ඒ නිසා ඊශ්‍රායල් රජයේ ඒ සම්බන්ධ කටයුතු කරන සියලුම දෙනාට හැම ගෙදරකම වගේ ඔයගොල්ලන්ට සේෆ්ටි රූම්ස් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ වැඩ කරන ස්ථානවලත් ඒ ආශ්‍රිතව සේෆ්ටි රූම්ස් තියෙනවා. ඒ වගේම එලිමහනේ ඔයගොල්ලෝ විශේෂ කොපි ෂොප් එකක හිටියත් ඔයගොල්ලන්ට ඒ වගේ සේෆ්ටි රූම්ස් තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. යම්කිසි මිසයිල් ත්‍රෙට් එකක් තිබ්බොත් සයිරන් වලින් ඔයගොල්ලෝ හැම දෙයක්ම ඒ ඇලර්ට් වලින් දැනුවත් කිරීම කරනු ලබනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට කාලය තියෙනවා ඔයගොල්ලන්ට ආරක්ෂිත තැනකට ගිහිල්ලා තමුන්ගේ ආරක්ෂාව සලසලා ගන්න. ඒ වගේම මම මතක් කරනවා නැවතත් ඔබට වෙබ් එකේ දාලා තියෙන මේ නිවේදනයන් ක්ලෝස් කරන්න කලින් වසා දමන කලින් ඔයගොල්ලෝ සියලු දෙනාම මේ රැකියාවන් දෙක සම්බන්ධව කාණ්ඩ යටතේ ඉතා ඉක්මනින් ගිහිල්ලා ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් සමගම ඉදිරි සම්බන්ධව තවත් රැකියා ඒමට නියමිතයි. ඒ සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
travel with Ravi YouTube channel එක සමග සම්බන්ධ වෙලා මේ වීඩියෝ එක නැරඹීම සම්බන්ධව මම ඔබට ස්තුති කරනවා. ඒ වගේම ඔබට සුබ ප්‍රාර්ථනා ජය ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම මේ අංශයේ රැකියාවන් සඳහා ඊශ්‍රායල් දේශයට පැමිණෙන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට තව මතක් කිරීමක් සිදු කරන්නට ඕන. ඔබ විශේෂයෙන්ම මේ සඳහා රැකියාවන් වලට පැමිණීමේදී ඔබගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට ඔබ පෙනී සිටින්නට ඕන. මේකලයකට අමතරව දැන් ඒක තමයි අලුත්ම ක්‍රමවේදය. එහිදී ඔබට විශේෂයෙන් මතක් කරන්නට ඕන ඔබ සමත් වෙන්නට ඕන විනාඩි 11කට අඩු කාල සීමාවක් තුළද 2 කිලෝමීටර් දෙකක දුරක් නොනවත්වා ධාවනය කරන්නට ඔබ සමත් වෙන්නට ඕන. ඒ වගේම කිලෝ 50ක වැලි කොට්ටයක් ඔබට දරාගෙන මීටර් 100ක් ගමන් කිරීමට කන්ටිනියු බිම තියන්නේ නැතුව යන්න පුළුවන් එන්ඩියුරන්ස් එකක් ඔයගොල්ලන්ගේ මම හිතන්නේ දැන් අලුත්ම ක්‍රමවේදය ඔස්සේ ෆිසිකල් ඔයගොල්ලෝ ටෙස්ට් කරනවා. ඒ නිසා ඒ වගේ ඇගීම් පරීක්ෂණ තියෙන නිසා සියලු දෙනාට මම අමතරව මතක් කරේ තමුන්ගේ ශාරීරික යෝග්‍යතාවයේ තබාගෙන ඒ සම්බන්ධව තමන්ට මුහුණ දෙන්නට පරීක්ෂණ වලට සූදානම් වෙන්න පෙර සූදානම් වෙන්න කියලා ඉල්ලා සිටිමින් තමන්ට මේ කටයුත්තේදී සියලුම දෙයක් සම්බන්ධ දැනගන්නට ඔයගොල්ලන්ට අමතර දෙයක් අවශ්‍ය නම් මගේ YouTube channel එක ඔස්සේ කෙටි පණිවිඩයක් මාර්ගයෙන් සම්බන්ධ කරගන්නට පුළුවන්. මේ මෙහි තියෙන ආරක්ෂිත තත්ත්වයන් සහ මේ තියෙන ඕනම විස්තරයක් ඔබට ගෙනෙන්නට මම සූදානම් සිටිනවා. ඒ නිසා හැම දිනකටම විරුද්ධ ආර්දනා කරනවා. දැනුවත් කිරීම සියලුම දෙයක්ම නොමිලේ සිදු කරන්නේ මගේ channel එක බලන මම subscribe කරන සියලුම මාගේ YouTube සමාජිකයන් මිතුරන් සඳහා මම ඉදිරිපත් කරන ඉටු කරන එක මගේ ස්වේච්ඡා සේවාවක්. ඒ නිසා ඔබ හැමට මම විශ් කරන නැවතත් මේ රැකියාවන් සඳහා ඉතාමත් ඉක්මනින් වෙබ් එකට ගිහිල්ලා දැම්ම ලියාපදිංචි වෙන්න කියලා. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නයි සූදානම්. අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. මේ ඔබ දකින්නේ ඊශ්‍රායල් ඉදිකිරීම ක්ෂේත්‍රයේ ගොඩනැගිලි ඉදිකිරීමේ අවස්ථාවක නිරූපණය වෙන අවස්ථාවක්. මේ ඉදිරියෙන් තියෙන්නේ පුස්තකාලයක් ඒගොල්ලෝ අලුතෙන්ම ගොඩනගනවා. ඒත් එක්කම ඒකට අවශ්‍ය කරන රථ වාහන ගාල් කිරීම සඳහා අලුතෙන් තාර දමා ඉදි කරන ප්‍රවේශයන්, ඒ වගේම ඈතිම පේන්නේ ඔබට පාසලක්, ඒ වගේම වම් ප්‍රදේශ තියෙනවා. මේ ළඟදී මෑතකදී ඕපන් කරපු ජිම් එකක්, ඒ වගේම ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාගාරයක්, බාස්කට්බෝල් කෝට්ටයක් එහෙම තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අපිට දකින්නට හම් වෙන්නේ ප්‍රාථමික පාසලක් දකුණු පැත්තේ. ඊට මාස 8කට පමණ ප්‍රථම ආරම්භ කරා. නැවත ඈතිම පේන කොලෙජ් එකක් තමයි දැන් මහල් කීපකින් සමන්විත ඔවුන් දැන් නිර්මාණය කරමින් ගොඩනගමින් ඉදි කරමින් ඉන්නේ.